iPhone 17ද නැත්නම් iPhone 16 Pro Maxද. ඉතින් මේ වෙද්දී ලංකාවේ ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි iPhone ලගේ අලුතෙන්ම ලේටස්ට්ම තියෙන ෆෝන් එකක් වෙන iPhone 17 එක ගන්නවද නැත්නම් iPhone 16 Pro Max එක ගන්නවද. ඉතින් මොකද iPhone ලගේ Pro සහ Max සහ normal කියලා versions තුනක් තියෙනවා. ඉතින් මේ versions තුනේ ප්‍රධානම versions තුනක් නැත්නම් 17 Air 12 mini ඒ වගේ versions වෙනවා. ඒ වගේ ඒවා හැමදාම ඉන්නේ නැහැ. ඉතින් ගොඩක්ම බහුතරයක්ම තියෙන්නේ Max Pro සහ normal විදිහට එන versions තමයි iPhone වල එන්නේ. ඉතින් මේ iPhone වල iPhone Pro කියන එක iPhone Pro කියන series එක පටන් ගන්නවානේ. Pro කියන series එක 16 Pro Max එකේ තියෙනවා. මේ iPhone 16 Pro Max කියන එකේ තියෙන වෙනස තමයි මේකේ කැමරා තුනක් සයි කියන්නේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඔප්ෂන්ස් ගණනාවක් වැඩි වෙනවා. ඒ වගේම iPhones වල තියෙන zoom එක අපිට වැඩි කිරී ගැනීමේ හැකියාව තියෙන සාමාන්‍ය iPhone 17, 16, 12, 13 මේ වගේ ෆෝන් වලට වඩා මේ Pro සහ Pro Max කියන series එකේ අපිට zoom එක වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. iPhone එක පාවිච්චි කරන්න ගන්නවා නම් ඔයා වැඩි කියන්නේ ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි වල ඒ සහ එක එක ෆොටෝස් වීඩියෝස් හැම තිස්සෙම ගන්න කෙනෙක් නෙමෙයි නම් ඔයාට iPhone 17 එක සහ iPhone 16 Pro Max එක ගන්න පුළුවන්. ඉතින් මේ iPhone 16 Pro Max එක සහ iPhone 17 එක iPhone 17 එක වෙනස තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මොකද මේ iPhone 16 Pro Max එක iPhone 17 එකට වඩා ගොඩක් ගණන් ඒ වුණාට iPhone 17 එකට වඩා iPhone 16 Pro Max එකේ features අඩුයි. ඉතින් මේ features අඩු සහ අපිට ගන්නවා නම් මේ දෙකෙන් හොඳම ෆෝන් එක මේ 2025 අවුරුද්ද සහ ඊට ඉස්සර අවුරුද්දට ඔයා ගන්න ඉන්නා නම් iPhone 17 ද iPhone 16 Pro Max ද ඒක හොඳම එක බලන්න තමයි අද අපි යන්නේ. මුලින්ම කියන්න ඕනේ අද මේ මම කියන ගණන් දවසේ ඩොලර් රේට් එක 90 තමයි අද මම මේ කියන ගණන් කියන්නේ අද දවසේ තියෙන ඩොලර් රේට් එක 90. ඉතින් මේක කාලින් කාලේ සහ දවසින් දවස ඒ වගේම තප්පරෙන් තප්පරයට මේ ඩොලර් රේට් එක එහා මෙහා වෙනවා මිල අඩු වැඩි වෙනවා. ඉතින් මේ මිල අඩු වැඩි වුණාම ඉතින් මේකේ ගණන් වෙනස් වෙන්න පුළුවන්. පුංචි පුංචි යම් රුපියල් ගාණ පොඩි ගාණකින් ඩොලර් ගාණකින් පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒකත් මතක තියාගෙන අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අපි අද මුලින්ම බලමු මේ iPhone 17 සහ iPhone 16 Pro Max එක. ඉතින් අපි මුලින්ම බලමු iPhone 16 Pro Max එක. ඉතින් ගොඩක් අය මේ Pro කියන මොඩල් එක ගන්න කැමතියි. iPhone ලගේ එන ගොඩක්ම ලෝකෙ විකිනෙන ප්‍රොඩක්ට් එකක් විදිහට මේ Pro සහ Pro Max කියන අපිට versions දෙක ගන්න පුළුවන්. ඉතින් මේ Pro සහ Pro Max කියන එක ගොඩක් අය අතරේ මිලදී ගන්න සහ ගොඩක් අය අතරේ ජනප්‍රිය. මොකද iPhone එකක් විදිහට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මේ Pro කියන series එකේ තියෙන කැමරා ට්‍රිපල් කැමරා තුන අපිට බලාගත්ත ගමන් අපිට මේ iPhone එකක් කියලා ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. ඒ වුණත් තව එක එක local product style තියෙනවා. ඒ වුණාට iPhone එකගේ ප්‍රධානම දේ තමයි කියන්නේ භෞතිකව අපිට බලා ගන්න පුළුවන් ප්‍රධානම කාරණා විදිහට අපිට මේ iPhone එකේ ට්‍රිපල් කැමරා සෙට් එක අපිට දැක්ක ගමන් මේක iPhone එකක් කියලා ගොඩක් වෙලාට කියන්න පුළුවන්. ඉතින් මේ iPhone ට්‍රිපල් කැමරාවෙන් වෙන්නේ කියන්නේ මේ iPhone ට්‍රිපල් කැමරාව iPhone 17 එකත් එක්ක අපි අද කතා කරන iPhone 16 Pro Max ඉතින් iPhone 16 Pro Max එක සහ iPhone 17 එක අතර වෙනස ඉතින් iPhone 17 එකේ අපිට කැමරා ගැන අපිට කතා කරන්න කිව්වොත් දැන් මේ කැමරා ඔප්ෂන් එක ගැන තමයි අද දැන් මේ කතා කරන්න යන්නේ මේ දැන්. ඉතින් මේ කැමරා එක ගැන කතා කරොත් මේ ෆෝන්ස් දෙකේ iPhone 16 Pro Max එකේ තියෙන මේ කැමරා තුنين අපිට පුළුවන් ගොඩක් 8x දක්වා ඔප්ටිකල් 8x 10x දක්වා ඔප්ටිකල් zoom එකක් අපිට ගන්න පුළුවන්. කියන්නේ iPhone 12, 13, 15, 16, 16 එක අද iPhone 16 එකට වඩා ගොඩක් ලොකුවට zoom එකක් අපිට බලා ගන්න පුළුවන්. zoom කිරීමේ හැකියාව තියෙන iPhone 16 Pro Max කියන එකේ 16 Pro එකකට කරා 16 Pro Max කියන එකේ අපිට මේ කැමරා තුන හින්දා අපිට ගොඩක් ලොකු zoom එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වුණාට මේ iPhone 15, 17, 16, 14 වගේ ෆෝන් වල එකක් බලා ගන්න පුළුවන් වෙන හින්දා අපිට මේ Pro model එකේ තියෙන zoom එක බලා ගැනීමේ හැකියාවක් නෑ මේ වගේ සාමාන්‍ය normal iPhones වල.
මේ වගේ කැමරා වලට ආස කරන්නේ නැත්නම් ඉතින් ගොඩක් කලාට ඔයා කැමරාවක පාවිච්චි කරන්නේ නැත්නම් සෙල්ෆි සහ ඔයාට zoom කිරීම හැකියාවක් තියෙන ගොඩක් කලාට කැමරා එක ඔයා පාවිච්චි කරන්න කැමති නැත්නම් ඔයා ගොඩක් කලාට ගේම්ස් ඒ වගේ ප්ලේ කරන්න කැමති නැහැ. වීඩියෝ ගේම් වගේ දේවල් ගොඩක් ඒ කියන්නේ හොඳ ක්වොලිටි තියෙන වීඩියෝ ගේම් වලට ස්මූත්ලස් විදියට කිසිම ස්ටක් විල්ලක් නැතුව ඒ කියන්නේ කිසිම ලැග් වීමක් නැතුව ඔයාලට වීඩියෝ ගේම් වගේ දේවල් ප්ලේ කරන්න ඕන නම් සහ CapCut වගේ ඇප් වලින් හොඳම ස්මූත්ලස් විදියට ඔයාලට හොඳට කිසි ස්ටක් වීමක් නැතුව ඔයාට මේ වගේ හොඳ වැඩ කර ගැනීම කියන්නේ ඔයා ක්ලාස් පන්ති ඔයා එක එක එඩිටින් වගේ දේවල් කරන්න ඉන්න නම් ෆෝන් එකකින් ඉතින් මම අද ඔයගලන්ට කියන්න iPhone 17 එක ගන්න කියලා. මොකද මේ iPhone 17 කියන්නේ දැන් ඇවිල්ලා තියෙන ලේටස්ට්ම ප්‍රොඩක්ට් එකක් iPhone ලගේ 17 series එකේ තියෙන ලේටස්ට්ම ප්‍රොඩක්ට් එක. ඉතින් මේ iPhone 17 එක ගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද iPhone 16 Pro Max එකට වඩා RAM එක සහ ගොඩක් දේවල් මේ iPhone 17 එකේ වැඩි කරලා තියෙනවා. ඉතින් ඒකින්ද ඔයා ගොඩක් ඔය එඩිටින් වගේ සහ පොඩ ස්මූත්ලස් විදියට කිසිම ලැග් වීමක් නැතුව ගේම්ස් වගේ දේවල් පාවිච්චි කරන්න ගහන්න ඉන්නවනම් iPhone 17 එක තමයි හොඳ. ඉස්සර ඔයගලන්ට කීප විදියට ඔයගලන්ට කැමරා එක ගැන ඔයගොල්ලෝ ෆෝන් එකේ ගොඩක් කලාට හිතනවා නම් ඉතින් මම කියන්නේ iPhone 17 එක නැතුව iPhone 16 Pro Max එක යන්න කියලා. මොකද iPhone 17 එකෙන් කැමරාවේ පොඩි වෙනසක් තමයි තියෙන්නේ. උනාට iPhone 17 Pro Max එක ගත්තොත් ඔයාලට iPhone 17 Pro Max එක හොඳ කැමරා ට්‍රිපල් සෙටප් එකක් අපිට බලා ගැනීම හැකියාව තියෙනවා. නැත්තම් ඉතින් ඔයාලට ලේටස්ට්ම විදියට ඔයාලට iPhone 17 Pro Max එකක් තමයි ගන්න තියෙන්නේ. ඔයාලට කැමරා ගැන ගොඩක් විදියට හිතනවා නම් ඔයාලට iPhone 16 Pro Max එක හොඳයි. හැබැයි 16 Pro Max එකට වඩා RAM ROM හැම එකකින්ම ඉස්සරහින්ම තියෙන්නේ 17 එක. ඔයා ඒ වගේ කැමරා නැතුව අනිත් දේවල් ගැන හිතනවා නම් මම කියන්නේ ඔයාට iPhone 17 එක මිලදී ගන්න කියලා. ඔයා බැටරි ලෙවල් එක ගැන ගොඩක් කලාට හිතනවා නම් මට ඔයගලන්ට නිදේශ කරන්න තියෙන iPhone 16 Pro Max එක. මොකද iPhone 17 එකට වඩා බැටරියේ ආයු කාලය අපිට බලා ගන්න පුළුවන් iPhone 16 Pro Max එකේ ගොඩක් වැඩි iPhone 17 එකට වඩා. ඉතින් ඔයා බැටරිය ගැන සහ ඔයා කැමරා ගැන ගොඩක් කලාට හිතනවා නම් ඔයාට තියෙන iPhone 16 Pro Max iPhone 16 Pro Max එක මිලදී ගන්න. නැත්නම් ඔයා අර වගේ හොඳ performance තියෙන කියන්නේ RAM එක ROM එක අතින් හොඳට ඔයාට කිසිම ස්ටක් විල්ලක් නැතුව ලැග් වීමක් නැතුව ඔයාගේ දිනදා කටයුතු ටික කරගන්න ඕන නම් iPhone 17 එක ඔයා මිලදී ගන්න ඔයාට හැකියාවක් තියෙනවා. 16 Pro Max එක මිලදී ගන්න පුළුවන් ලංකාවේ විසල් වෙනින්. ඒ කියන්නේ ඇමරිකාවේ රේට් එක අනුව තමයි අද මම මේ ගණන් කියන්නේ. ගොඩක් කලාට ලංකාවෙත් ඒ වගේ ගණන් තමයි පොඩි ගණන් වලින් තමයි වෙනස් වෙන්නේ. ලංකාවේ සල්ලියෙන් රුපියල් 3,95,000ක් වගේ මුදලට ඔයාට iPhone 256 GB ෆෝන් එක මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේකේ 1 TB දක්වා තියෙන හින්දා මේකේ 1 TB ෆෝන් එක රුපියල් 6,25,000ක් වගේ මුදලකට ඔයාට මේ iPhone 16 Pro Max එකේ 1 TB ෆෝන් එක මිලදී ගැනීම පුළුවන්. ඉතින් ලක්ෂ 3 ඉඳන් ලක්ෂ 6 වෙනකම් විතර යනවා මේ iPhone 16 Pro Max එක ඔයාට බලා ගන්න පුළුවන් iPhone 16 Pro Max එක. ඉතින් iPhone 17 කියන ෆෝන් එක ඔයාලට 2,43,000ක් වගේ මුදලකට ඔයාලට ලබා ගැනීම හැකියාව තියෙනවා ලංකාවේ සල්ලි වලින්. ඉතින් ඒක 256 GB එක තමයි අන්නේ ගාන. ඒක ගානින් ගානට වැඩි වෙනවා. හැබැයි ඔයාලට හොඳ ස්පීඩ් විදියට ඔයාලට හොඳට ස්මූත්ලස් එකක් විදියට ඔයාලට ෆෝන් එක පාවිච්චි කරන්න ඕන iPhone 17 කියන එකට යන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. අද වීඩියෝ එක කොහොමද? ඉතින් වීඩියෝ එක හොඳයි නම් දැම්ම channel එක subscribe කරලා වීඩියෝ එක like එකකුත් දාලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මගේ TikTok channel එකක් තියෙනවා දහම් ටෙක්නික් කියලා. මම ඒකේ link එක පහලින් දාලා තියන්න ඕන. නැත්නම් පුළුවන් TikTok එකට ගිහිල්ලා දහම් ටෙක්නික් කියලා search කරලා ගොඩක්ම update ඉක්මන දැනගන්න ඔයාලට මේ channel එකටත් කලින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකක් follow කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මගේ WhatsApp channel එකකුත් තියෙනවා. ඒකත් follow කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. වගේ රිවිව් සහ ටෙක්නික් වීඩියෝ සහ ඔයාට ඕනම අන්බොක්සින් වීඩියෝ එකක් ඔයාට මෙන්න මේ දහම් ටෙක්නික් කියලා channel එකෙන් බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේක subscribe කරලම තියාගන්න. ඒක මට කරන ඕගොල්ලෝ ලොකු උදව්වක්. අපි හදන මේ වීඩියෝ එක එන්ඩ් කරන්න. ඉතින් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.